අස්වැස්ම ප්‍රතිලාභ ලබන්නට ලංකාවේ බොහෝ දෙනෙක් උනන්දු වුණා 2022-23 කාලේ මේකට අයදුම් කරන්න කිව්වහම මිලියන් 3.36ක් පුද්ගලයෝ පවුල් කියන්නේ ලක්ෂ 33ක් ලියාපදිංචි වුණා. මේකෙන් මිලියන 1.7කට නැත්නම් ලක්ෂ 17කට අස්වැසුම ප්‍රතිලාභ ලැබුණා. සමහර අයට ලැබුණේ නැහැ. ඒ අය ඉස්සරහා ලයිස්තුවකදී තමන්ට මේක ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා. මේ එක්ක මේ ලයිස්තු අලුත් කරන්න පරණ ලයිස්තුවේ අනවශ්‍ය අය ඉන්නවා නම් මේ වෙනකොට ලැබීම් අවශ්‍ය නැති අය ඉන්නවා නම් මේක අප්ඩේට් කරගන්න ඕන. නැත්නම් ලයිස්තු යාවත්කාලින කරගන්න ඕන. මේ කටයුතු දැන් ආරම්භ වෙලා තියෙනවා. දෙසැම්බර් 10 දක්වා මේ ලයිස්තු යාවත්කාලින කර ගැනීම අප්ඩේට් කර ගැනීම කෙරෙනවා. මේ කටයුතු කරන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. ඔවුන්ගේ නීති යටතේ තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා දෙසැම්බර් 10ට ඉස්සෙල්ලා ඔබට මේ ලයිස්තු වලට ඇතුල් වෙන්න, මේවට අලුතෙන් තොරතුරු එක් කරන්න තියෙන අවස්ථාව මොනවද? කොහොමද ඒක කරන්න ඕන කියන කාරණය ගැන දැනුවත් වීම සඳහා සංවාදයක් ගොඩනගා ගන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති හා කොමසාරිස් නිමල් කොටවලගෙද්දර මහත්මයාට. සුබ දේශනක්. සුබ දේශනක්. සභාපතිතුමනි, දැන් දෙසැම්බර් 10 වෙනකන් මේ තොරතුරු ඇතුල් කරන්න පුළුවන්, අලුත් කරන්න පුළුවන් අස්වැසුම සඳහා ලියාපදිංචි වෙලා ඉන්න අය, ලබන අය. ඇයි මේ දෙගොල්ලන්ටම මේකට අලුතෙන් තොරතුරු දාන්න කියන්නේ? දැන් තොරතුරු අරගෙනනේ අස්වැසුම ගෙව්වේ. මේ වර්ෂයේදී අපි ආරම්භ කරන්නේ 2022-23 වර්ෂවල ලියාපදිංචි වෙලා සිටින අස්වැසුම ලාභීන් ඒ අයගේ තොරතුරු යාවත් කාලීන කිරීම, එහෙම නැත්නම් අලුත් කිරීම, ඒ වගේ යම් තොරතුරක් වෙනස් වීමක් තියෙනවා නම් හෝ අලුතින් තොරතුරු ඇතුළත් කරගන්න තියෙනවා නම් ඒවා යථාවත් කිරීම, එහෙම නැත්නම් අලුත් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් තොරතුරු අර කලිනුත් හුඟක් මහන්සි වෙලා නිලධාරීන් ගෙවල් වලට ගිහිල්ලා ටැබ් දීලා ඔහොම රැස් කරගත්තනේ මේ තොරතුරු. දැන් 2022 මේක ගත්තා. ඇයි දැන් මේක අලුත් කරන දැන් ඔබතුමා කියන තොරතුරු වෙනස් වෙලා නම් කියලා. මොන වගේ තොරතුරුද සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ? සාමාන්‍යයෙන් මිනිස්සු අපි මේ පනත අපි දන්නවා 2002 අංක 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වෙනි වගන්තිය අනුව තමයි මේ යාවත්කාලීන කිරීම, එහෙම නැත්නම් යථාවත් කිරීම සිද්ධ වෙන්නේ. ඒක වාර්ෂිකව කළ යුතු බවට පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේ පනතේ සඳහන් වෙන වගන්තිය අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මේ තොරතුරු යථාවත් කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. පසුගිය විවිධ හේතුන් නිසා මේ කාරණය 2023 වර්ෂයේ 24 වර්ෂයේ සිද්ධ වෙලා නැහැ. දැන් 2025 වර්ෂයේදී අපි ඒක කරන්නට තීරණය කරා. දැන් මේ වෙන විට මේ ලක්ෂ 34 කිසියම් වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි තෝරා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ ලක්ෂ 17කට පමණයි මේ ප්‍රතිලාභ ලැබෙන්නේ. අස්වැසුම ලැබෙන්නේ. ඒකට තව පිටසක් ඉන්නවා. ඒ අය ලියාපදිංචි වෙලා තිබුණත් තාම ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒකට එහෙමනම් මේ සියලුම දෙනාට නැවත අවස්ථාව ලැබෙනවා තමන්ගේ තොරතුරු යාවත්කාලීන කරන්න. එතෙන්දී පවුල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. පවුල සංඛ්‍යාව අඩු වෙලා තියෙන්න පුළුවන්. සමහරවිට පවුල දෙකට ළමයි විවාහ වීම නිසා වෙන් වෙලා තියෙන්න පුළුවන්. අලුත් පවුල් එකතු වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පදිංචිය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. විවිධාකාර වෙනස් වීම් තියෙන්න පුළුවන්. ඒත් එක්කම මේ අයගේ දුරකථන අංකය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ බැංකු ගිණුම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ විවිධ කාරණා නිසා එයාගේ තොරතුරු දත්තවල වෙනස් වී තියෙන්න පුළුවන්. මේක හරිම වැදගත්. මොකද අස්වැසුම ප්‍රතිලාභ බෙදන්න ගිය මුල් අවස්ථාවේ ලොකු අභියෝගයක් ආපු තැනක් තමයි බැංකු ගිණුම්. ඒ නිශ්චිත බැංකුවල බැංකු ගිණුම් තිබිය යුතුයි. මේ තොරතුරු යවන්න, කතා බහ කරන්න, WhatsApp නැත්නම් SMS මගින් තොරතුරු යවන්න අවශ්‍ය වුණොත් සක්‍රීය දුරකථනයක්, ජංගම දුරකථනයක් තිබීම අවශ්‍ය වුණා. දැන් මේක හරි වැදගත්. දැන් මේ වගේ අප්ඩේට් කරන්න ගියාම අපේ අස්වැසුම ලබන්න බලාපොරොත්තු වෙන අයගේ ඔළුවට එන මූලික කාරණයක් තියෙනවානේ. මේක දැන් අපි තොරතුරු දෙන්නේ නැති වුණොත්, දැන් දෙන්න කියනවා දෙසැම්බර් 10
වෙනකොට ඔබතුමාලා ඔව්. දැනට ප්‍රකාශ කරලා කියනවා මේ අප්ඩේට් එක කරන්න දෙසැම්බර් 10ට කලින් අලුත් තොරතුරු දෙන්න කියලා. දැන් කෙනෙක් දෙන්න අපොහසත් වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට දෙන අවස්ථාවක් මේක. ඒ වෙනස් වීම තියෙනවා නම් හෝ වෙනස් වීම නැතිනම් ඒ දෙකම ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිලාභයක් ලැබෙන අවස්ථාවක්. ඒ අවස්ථාව ඔහු විසින් අතහැරියොත් ඒක ඔහුගේම වරදින් සිද්ධ වෙන දෙයක්. ඒක නිසා එයාට ඒ ප්‍රතිලාභ අහිමි වීමට ඒක හේතුවක් වෙන්නට පුළුවන්. සමාජ අපේ ප්‍රතිලාභ ලේඛනයෙන් ඔහුගේ නම ඉවත් වීම ස්වභාවිකවම සිද්ධ වෙනවා. මේක හරි කල්පනාවෙන් කරන්න ඕනේ නිසා තමන්ගේ තොරතුරු මෙතෙක් අස්වසුම ලැබුණත් තොරතුරු දීලා මේ වෙලාවේ නැවත මේක අලුත් කරන්න ඕන අප්ඩේට් කරන්න ඕන. වෙනසක් නැත්තම් දැන් කෙනෙකුට තියන්න පුළුවන් මම ඔය දාපු ටිකම තමයි තියෙන මගේ මොකුත් වෙනස් වෙලා නැහැ කියලා. වෙනසක් නැත්තම් ඒ තොරතුරු නැවත ඒ ක්‍රියාවලිය හරහා අපි අපේ පද්ධතියට ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔහුගේ ඉදිරි කාලෙදී ඒ ප්‍රතිලාභය ඒ විදිහටම ලැබෙන්න. නමුත් අපි අර විමර්ශන කටයුතු සමීක්ෂණ කටයුතු අනිවාර්යයෙන්ම කරනවා. ඒ ක්‍රියාවලිය හරහා සමීක්ෂණ කටයුතු කරලා ඔහුගේ තොරතුරු ප්‍රකාශයට පත් කළ තොරතුරු නිවැරදිද නැද්ද කියන කාරණේ නැවත සමීක්ෂණ නිලධාරීන් විසින් ඉටු කරන ලබනවා. ඒ සමීක්ෂණ නිලධාරීන් හරහා නැවත තොරතුරු තේරීම් කමිටුවෙන් අපේ පද්ධතියේ යාවත් කාලීන කිරීම සිද්ධ වෙනවා. මේක හරි වැදගත් කාරණයක්. මොකද 2022 මේ වැඩේ කරන්න ගියාම අපිට මතකයි මේ තොරතුරු රැස් කරන්න ග්‍රාම සේවක මහත්තුරු අඩියක් පස්සට ගත්තා. ඕකට අපිට අත දාන්න බෑ කියලා කිව්වා. මොකද මේ තොරතුරු වැරදුනොත් අපේ පිටින් යයි කියලා කිව්වා. දැන් මේ සැරේ ඒ වෙලාවේ කොහොම හරි මේ තොරතුරු එකතු කරා රජයේ නිලධාරීන් නොවන අයත් මේකට සම්බන්ධ කරගෙන ඉතින් මේකට විවේචන තිබුණා. මේ සැරේ කොහොමද දැන් මේ තොරතුරු තාහුරු කර ගැනීම කරන්නේ? මේ වතාවේ ඇතරම අපි ඊට වඩා විධිමත් ක්‍රමයක් අනුගමනය කරා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සියලුම සමීක්ෂණ නිලධාරීන් අපි දැනුවත් කිරීම පුහුණු කිරීම කරලා තියෙනවා. දැන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම මේ පුහුණු කරන නිලධාරීන් පිරිසක් ඉන්නවා. ග්‍රාම නිලධාරී මහතුරුත් විනත් අපේ අනිකුත් නිලධාරී මහතුරුත් මේ සඳහා පුහුණු කරලායි තියෙන්නේ. ග්‍රාම නිලධාරී මහතුරුන්ගේ මේ සැරේ විරෝධයක් නැද්ද? සමහර විට සමහර අයගේ තාම එකඟතාවයන් නැති බව ප්‍රාදේශීය ලේකම්තුමන්ලගේ සාකච්ඡාවලදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් ඒ කාරණේ මම හිතන්නේ නිලධාරීන් පනතේ වගන්ති නිසියාකාරව තේරුම් නොගැනීම නිසා සිද්ධ වෙන දෙයක් හැටියටයි මා දකින්නේ. ඉතින් ඒක මම රාජ්‍ය පරිපාලන ලේකම්තුමා එක්ක සාකච්ඡා කළා. කිසියම් වැඩපිළිවෙලක් ඒකට යොදා ගන්නට සිද්ධ වෙනවා. ඒ අයගේ වෘත්තීය සමිතියත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. කෙසේ වුවත් මම හිතන්නේ පනත නිවැරදිව තේරුම් ගත්තොත් නිලධාරීන්ගේ පැත්තෙන් ඒක ඒ තරම් ගැටලුවක් වෙන එකක් නැහැ. කොහොම වුණත් ඔබතුමාලාට විශ්වාසයි මෙවර ඉදිරිපත් කරන තොරතුරු මේ දෙසැම්බර් 10 වෙනකොට ඉදිරිපත් වෙන තොරතුරු නැවත සමීක්ෂණය සඳහා තොරතුරු රැස් කරන්න ප්‍රමාණවත් නිලධාරීන් ඉන්නවා කියලා. බොහෝ දුරට මම හිතනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒ ඉස්සෙල්ලම තියෙන්නේ මේ තොරතුරු ඉල්ලුම් කරපු අය දැනට අස්වැසුම ලබන අය ඉල්ලුම් කළා නොලැබිච්ච අය මේ දෙගොල්ලම අප්ඩේට් කරන්න ඕන යාවත් කාලීන කරන්න ඕන. කොහොමද? මුලින්ම මේක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ තමන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. තමන්ගේ දුරකථනයෙන් තොරතුරු ඉන්ටර්නෙට් වලට පිවිසලා කරන්න පුළුවන්. කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් ලබා දීලා ඒ කටයුතු කරගන්න පුළුවන්. මෙතනදී අපට පැහැදිලිව පේනවා සමහර අයට මේ පහසුකම නැති බව පේනවා. ඒ නිසා අපි දැන් තීරණයක් ගත්තා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙකම ග්‍රාමීය මට්ටමේ තියෙනවා කොමියුනිකේෂන් සෙන්ටර්ස්. ඒ පෞද්ගලික ආයතන. හැබැයි ඒවා අපි කිසියම් ප්‍රමිතියකට අපි ඒත් එක්ක දැනුවත් කිරීම කරලා ඒගොල්ලෝ හරහත් මේ තොරතුරු යථාවත් කිරීම සඳහා සහයෝගයක් ප්‍රතිලාභීන්ට ලබා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ ගමේ තියෙන කොමියුනිකේෂන් සෙන්ටර් එකට ඔබතුමාලාගෙන් ගෙවීමක් කරනවද නැත්නම් නෑ අපිට අස්වැසුම ප්‍රතිලාභියට මේගොල්ලන්ට කීයක් හරි දෙන්න වෙයි? කොහොමත් අපිට ගෙවීමක් කරන්න ලැබෙන්නේ නෑ. අස්වැසුලාභීන් තමයි ඒක කරගන්න වෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒගේ පහසුව සඳහා ඒගොල්ලන්ට Tamanට තියෙන හැකියාව නැතිකම නිසා පහසුවක් සඳහායි අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරහා ඒ අයට මේ අවස්ථාවල දෙන්න.
එතනදී යම්කිසි මුදල පිළිබඳව ප්‍රශ්නයක් තිබුණ නිසා අපි තීරණය කරා රුපියල් 100ක වගේ මුදලක් ගෙවලා ඒ කටයුත්ත පෞද්ගලිකව කරගන්න. ඒ හැරෙන්න එහෙම අපහසු අය ඉන්නවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ කටයුත්ත කරගන්නත් පුළුවන්. සභාපතිතුමා දැන් ගිය සැරේ මේ ප්‍රතිලාභ ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහා එක දවසට ලොකු පෝලිම් මැවුණා. බැංකු ඉස්සරහා ලොකු පෝලිම් මැවුණා. දැන් මේක වළක්වලා මේ තොරතුරු ඇත්තටම ඔබතුමත් පිළිගන්නවා ඇති මේ අස්වැසුම ලබන්නේ ඉතාමත්ම අහිංසක අසරණ පිරිස්. ඒ අයට සාමාන්‍ය ඉන්ටර්නෙට් ප්‍රවේශය පවා ඇතැම් විට ඔබතුමා පිළිගත්තා වගේම අභියෝගාත්මකයි. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහිල්ලා ඒ මිනිස්සු හරි අසරණ තැනට පත් වෙනවා අපි දැක්කා. මේක මාධ්‍යෙත් පළ වුණා, අපේ මාධ්‍යෙත් පළ වුණා. දැන් මේක වළක්වගෙන ඔය වැඩෙත් කරගන්න ඔබතුමාලා දෙන උපදෙස් මොකද්ද? අස්වැසුම ලබන්න බලාපොරොත්තු වෙන අයට. මෙතෙන්දි පළවෙනියම තමන් අස්වැසුම ලබන්නේ මොන කාණ්ඩයෙන්ද කියන එක තමන් දැනගෙන ඉන්න ඕන. මොකද මෙතන කාණ්ඩ දෙකක් ඉන්නවා. පළවෙනි අධීරයේදී ලබා 2022-23 වර්ෂවලදී ලියාපදිංචි වුණ අයට පමණයි මේ තොරතුරු යථාවත් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟ දෙවෙනි පියවරේදී අස්වැසුම ලබන අයට නෙමෙයි. එතකොට මුල වටේම ලැබුණ අයට පමණයි. එතකොට දෙවෙනි වටේ අය මේක ඇතුළත් වෙන්න ගියොත් අනවශ්‍ය කණ්ඩායමක් ඒ අය අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. හැබැයි මුල් වටේ ලියාපදිංචි වෙලා නොලැබී ගිය අය මේ සැරේ ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕන. ඉදිරිපත් වුණොත් තමයි යාට මේකේ තොරතුරු යථාවත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ. එතකොට අලුතෙන් ඉදිරිපත් වෙන්න යන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් කිසිම දවසක ඉදිරිපත් වෙලා නැහැ අලුතෙන් ඉදිරිපත් වෙන්න කියන ඒ අයත් මේ වෙලාවේදී ඉදිරිපත් වීමට යාමෙන් තමන්ගේ වැඩ කටයුත්ත කරගන්න බැරි වෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ මේ තොරතුරු ඇතුළත් කිරීමට උත්සාහ කටයුතු කළ යුත්තේ 2023 වර්ෂයේදී ලියාපදිංචි වුණ අර පළවෙනි වටේ අය පමණයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ තමන්ට අවස්ථාව ලැබෙන්නේ එක්කෝ ග්‍රාම නිලධාරි කාර්යාලයට ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන ඒ තොරතුරු යථාවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ කාර්යාලය තියෙනවා. එතනට ගිහිල්ලා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. 2002 ඉඳලා තිබිච්ච පනතකින් ඔබතුමාලා ක්‍රියාත්මක වෙන්නේ. මේක අලුත් පනතක් නෙමෙයි. හුඟක් දශක දෙකක් වගේ පැරණි පනතක්. හැබැයි මේක 2022 වගේ කාලේ තමයි සක්‍රිය වුණේ. හැබැයි ඒ වෙලාවේ අපිට තේරුණා මේ අස්වැසුම ප්‍රතිලාභීන් සහ ප්‍රතිලාභ ලබන්න බලාපොරොත්තු වෙන අය වගේම රාජ්‍ය නිලධාරීන්ටත් ප්‍රාදේශීයව ඇතැම් විට මේ ගැන හරිම අවබෝධයක් තිබුණද කියන ප්‍රශ්නේ අපිටත් මතුවෙනවා. ඒ වෙලාවේ ඒවත් එක්ක ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආපු පෝලිං වලට උත්තර හෙවීම අමාරු වුණා. දැන් අත්දැකීමක් තියෙනවනේ අපිට එක වටේක. මේ සැරේ කොයි විදියටද නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ? මුල් වටේදී ඕනම වැඩසටහනක ඇත්තටම අපි තේරුම් ගන්න ඕන මේ වැඩසටහන ලක්ෂ 34ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ලක්ෂ 37ක් ආරම්භයේදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් ලක්ෂ 34ක් තමයි අපි සුසුකම් ලැබෙන අය හැටියට ඉන්නේ. එතකොට මේ විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බිම් මට්ටමේ ග්‍රාම නිලධාරීන් අනිකුත් සමාජ නිලධාරීන් සංවර්ධන නිලධාරීන් මේ සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිලධාරීන් නැතිව මේ කටයුත්ත කරන්න බෑ. අපි උදාහරණයකට ගත්තොත් සමෘද්ධි වැඩසටහන ගත්තම සමෘද්ධි වැඩසටහනට ආවේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහාම දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම්ට අමතරව වෙනම කළමනාකරුවන් සමෘද්ධි නිලධාරීන් බඳව ගත්තා. ඒ වගේම අපි අතීතයට ගියොත් ජනසවිය වැඩසටහනෙත් මේ විදිහටම විශාල සංවිධාන ව්‍යුහයක් ගොඩනැගිලා තියෙනවා. හැබැයි මේ වැඩසටහනේදී අපි දන්නවා සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයට එහෙම නිලධාරි මණ්ඩලයක් ගම් මට්ටමින් බිම් මට්ටමින් නැහැ. එහෙමනම් අපිට අනිවාර්යයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ පනතෙත් තියෙන විධිවිධාන අනුව දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරීන් අතුළු අනිකුත් නිලධාරීන්. ඒ සඳහා බලය පවරන්න හැකියාව සියලු විධිවිධාන පනතේම තියෙනවා. එතකොට අපිට දැන් පනතකින් බලය පැවරිලා තියෙන වගකීමක් තමයි නිලධාරීන් හැටියට අපි හැමෝම ඒ සඳහා බැඳිලා ඉන්නවා.
කොමසාරිස්වරයා හැටියට මමත් මගේ අනිකුත් නිලධාරීමුත් පහළ ඉන්න සියලුම නිලධාරීන්. එතකොට මේ නිලධාරීන් තමන්ගේ වගකීම මං හිතන්නේ අවබෝධ කර නොගැනීම නිසා සිද්ධ වුණ දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වුවත් දැන් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් මේ පනතට අනුකූලව කටයුතු කරන්න. එතෙන්දී දැනුවත් වීමේ අවශ්‍යතාවය ඔබතුමා සඳහන් කර විදිහට ඒක අත්‍යවශ්‍යයි. දැන් අපි දිස්ත්‍රික් ලේකම්තුමාලා සහ ප්‍රාදේශීය ලේකම්තුමාලා එක්ක වෙන වෙනම කොළඹ ගම්පහ කළුතර ආදී වශයෙන් මේ පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම්තුමාලා හා ප්‍රාදේශීය ලේකම්තුමාලා දැනුවත් කළා. ඊයේ දවසේදී අපි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අනිකුත් ප්‍රාදේශීය ලේකම්තුමාලා දිස්ත්‍රික් ලේකම්තුමාලා දැනුවත් කරා. ඒ විදිහට දැනුවත් කිරීම කරගෙන යනවා. එතකොට ඒ නිලධාරීන් 100%ක්ම අපිත් එක්ක මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සක්‍රියව මේ වැඩසටහනට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ග්‍රාමීය නිලධාරී මහතුරුන්ගෙත් මා සඳහන් කරන්නේ විශාල පිරිසක් දැන් අපේ මේ විමර්ශන කටයුතු වලදී සම්බන්ධ වෙන්න සමීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. කිසියම් පිරිසක් ඉන්නවා පේනවා මේ කටයුත්තට සම්බන්ධ නොවෙන. මා එතුමන්ලගෙම ඉල්ලා සිටින්නේ මේ කාර්ය ඉතාමත්ම අපි රාජකාරියක් හැටියට තේරුම් ගන්නටත් ඕන. අනිත් පැත්තෙන් මේක සමාජ සුබ සාධන සේවාවක්. අහිංසක මිනිස්සුන්ට ගම්වල දින මිනිස්සුන්ට අපේ ප්‍රශ්න නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අයගේ ජීවිතේට මේ පවතින ජීවන මට්ටම පවත්වාගෙන යාමට අපහසු අයට තමයි මේ මුදල ලැබෙන්නේ. අපි ඒක නොකරම නිසා තමයි අපි දැන් චෝදනා කරන්නේ ගම්වල අය විවිධ අය චෝදනා කරනවා පළවෙනි වටේ නුසුදුසු අය මේ ඇතුළට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලෝ ප්‍රතිලාභ ලබනවා කියලා. ඒකේ වරද පැටවෙන්නේ ඒ වෙලාවේදී නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම ඉෂ්ට නොකිරීම නිසායි ඒක සිද්ධ වුනේ. ඒ වෙලාවේ හැටියට හිතපු සභාපතිතුමන්ලා හා නිලධාරී මණ්ඩලයට සිද්ධ වෙනා වෙනත් විකල්ප ක්‍රම යොදා ගන්න. නමුත් ඒකේ අනිසි ප්‍රතිඵලය තමයි අපිට දැන් අහන්න ලැබෙන්නේ සුදුසුකම් නැති අය මේක ඇතුලේ ඉන්නවා සුදුසුකම් තියන අය එළියේ ඉන්නවයි කියලා. සභාපතිතුමා දැන් මේක ගැන ඔබතුමාලා හොඳින් පැහැදිලි කරනවා. හැබැයි ඇතම් විට ගමක කෙනෙකුට මේ කරුණු හරියටම තේරුම් නැත්නම් අපි දුරකථනයකින් කෝල් එකක් දීලා අපිට පුළුවන් ද වැඩි විස්තර ටිකක් ගන්න? පුළුවන්. ඒකට දැනට අපි හඳුන්වා දුන්න දුරකථන අංකයක් තියෙනවා. ඊට අමතරව මම නම් උපදෙස් දෙන්නේ ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී මහතුරු ළඟට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ගන්න කියලා. මොකද දුරකථනය අපේ නිතරම නිලධාරීන් සම්බන්ධ වෙනවා. ටිකක් ඒක කාර්යබහුලතාවයක් තියෙනවා. ඒකට අපි වැඩ පිළිලකුත් සකස් කරලා තියෙනවා. නමුත් ග්‍රාම නිලධාරී මහතුරු හරහා මේ තොරතුරු ලබා ගැනීම තමයි වඩාත්ම හොඳ. මොකද අපි ඒයට අවශ්‍ය උපදෙස් සියල්ලම ලබා දීලා තියෙනවා. ඉතින් අර ඔබතුමා කලින් කිව්වා මොන කාණ්ඩයෙන්ද තමන් අස්වැසුම ලබන්න කියන එක මෙතෙන්දි මේ තොරතුරු යාවත්කාලින කිරීමේදී අප්ඩේට් කිරීමේදී හරි වැදගත් කියලා. මුලම කාණ්ඩ 4කින් දුන්නා. පස්සේ ඕක වෙනස් වුණා. ඔව්. එතකොට මේක ගැන ඇතැම් අයගේ නොපැහැදිලිතාවයන් තියෙන්න පුළුවන්. දැන් ලබන කාණ්ඩ කියලා ඔබතුමා හඳුනගන්නේ මොනවද? දැන් ඉදිරියට අපි මේ කාරණය ඉතාම වැදගත් කාරණයක්. දැන් ඉදිරි කාලෙදී දුප්පත් හා අන්ත දුප්පත් කියන කාණ්ඩ දෙක තමයි ඉදිරියේදී ප්‍රතිලාභ ලබන අය බවට පත් වෙන්නේ. දුප්පත් කියන කාණ්ඩයට වැටෙන අයට කීයක් ගෙවනවද? වත්මන් ප්‍රතිලාභේ 10000ක්. ඊළඟට අන්ත දුප්පත් අයට 10500ක්. මේ කාණ්ඩ දෙක තමයි දැන් දැන් ඉදිරියට දැන් මේ කාලේ කියන්නේ මේ ඉදිරි කාලෙදී ඒ අය තමයි මේ ප්‍රතිලාභ ලබන අය බවට පත් වෙන්නේ. ඔබතුමාලා දෙසැම්බර් 10 වෙනකම් මේ අලුත් කරන එහෙම නැත්නම් අප්ඩේට් කරන තොරතුරු රැස් කරනවා. ඔව්. ඒ රැස් කිරීමෙන් පස්සේ ඊළඟ පියවර මොකක්ද? ඊළඟ පියවරේදී දැන් අපි මේ කාණ්ඩ දෙකට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඊළඟට අපිට අවස්ථාව ලැබෙයි මෙතෙක් අයදුම් කරන්න නොලැබුණ අයට කිසියම් පිරිසක් එළී ඉන්නවා නම් කිසිම අයදුම් කිරීමක් දැන් යථාවත් කරන්න බැරි වුණ අයට අලුතෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන සමහර වෙලාවට අලුත් පවුල් කැඩලා තියෙන්න පුළුවන්. අලුත් පවුල් ආදායම අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒ අයට අවස්ථාව ලැබෙයි. මම හිතන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගනීවි. ඒත් එක්කම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අයට අවස්ථාව ලබා දෙන්න. දැන් මෙවර මේ තොරතුරු අප්ඩේට් කරනවා 2022 දී ඉල්ලුම් කරලා හැබැයි නොලැබිච්ච අයත්. ඔව්. එතකොට ඒ අයට අස්වැසුම ලබන්න කොයි වගේ ඉඩක්ද තියෙන්නේ? ඒ සඳහා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ දැන් සමීක්ෂණ නිලධාරීන් හැම නිවසකටම ගිහිල්ලා තමන්ගේ ඒ ඉදිරිපත් කළ තියෙන තොරතුරු වල
සත්‍යතාවය නිවැරදිතාවය තහවුරු කිරීමක් කරනවා. ගෙවල් ගාන යනවා. ගෙවල් ගාන යනවා. ගෙවල් ගාන ගිහිල්ලා එයාගේ තොරතුරු වල එයා ප්‍රකාශ කරලා තියෙන තොරතුරු නිවැරදිද නැද්ද කියන එක තහවුරු කිරීමක් කරනවා. යම් වැරදි තොරතුරක් ඉදිරිපත් කරොත් මං හිතන්නේ ඒක පනත අනුවම ඒ පුද්ගලයා වර්ධකරුවෙක් වෙනවා. ඒ නිසා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න කියන එක මම මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. ඒ තොරතුරු සියල්ලම සමීක්ෂණගත කරාට පස්සේ තේරීම් කමිටුවෙන් මේ පුද්ගලයන්ව තෝරා ගැනීම සිද්ධ වෙනවා. තේරීම් කමිටුවේ ඉන්නවා සහකාර ප්‍රාදේශීය ලේකම් තවත් මානසිකධාරීන් ඇතුළුව කමිටුවක්. ඒ කමිටුවට තවත් අපි සම්බන්ධ කරලා තියෙනවා ග්‍රාමීය මට්ටමේ ඉන්න ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලධාරීන්, ඉඩම් නිලධාරී, සමාජ සේවා නිලධාරී ආදි වශයෙන්. ඒ අය තමයි මේ තේරීම් කමිටුවේදී මේ පුද්ගලයන් ඉදිරිපත් කරන සමීක්ෂණ තොරතුරු, ඒ පුද්ගලයා සඳහන් කරලා තියෙන තොරතුරු සහ සමීක්ෂණ නිලධාරියා ඉදිරිපත් කරලා තියෙන අර සමීක්ෂණයෙන් හඳුනාගත්ත තොරතුරු ගලපලා බලලා නිවැරදි බවට තහවුරු කරගෙන ඒවා කෙලින්ම අපේ පද්ධතියට ඇතුළත් කරනවා. පද්ධතියට ඇතුළත් කරාට පස්සේ පද්ධතියෙන් අපි ඒ අය ගණනය කරලා අපි අර තෝරා ගැනීමේ නිර්ණායකයන් පදනම් කරගෙන ලකුණු දැමීමක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. දෙසැම්බර් 10 මේ මුල් යාවත්කාලින් කිරීම අප්ඩේට් කිරීම කරාට පස්සේ ඔබතුමාලා හිතන්නේ ඔය සමීක්ෂණ වලට යන්න දැනට නොලැබෙන අයගේ තොරතුරු බලන්න යන්න කොච්චර කාලයක් වගේ ඇයිද? කොයි කාලේ පටන් ගන්න පුළුවන්? දැන් අපි දෙසැම්බර් 10 දක්වා කාලය තියෙන්නේ පුද්ගලයෙකුට තමන්ගේ තොරතුරු යථාවත් කිරීම සඳහා ඉදිරිපත් කරන්න ප්‍රකාශ කරන්න තමයි අවස්ථාව දෙන්නේ. ඒක නොවැම්බර් 10 ඉඳලා දෙසැම්බර් 10 දක්වා. ඉන් අනතුරුව සමීක්ෂණ නිලධාරීන් ගම්වලට ගිහිල්ලා මම හිතනවා අපිට සෑහෙන කාලයක් ගත වෙයි. ජනවාරි මාසෙ පෙබරවාරි මාසෙ දක්වාම යන්න වෙයි. මාස දෙකක්වත් ගත වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඊට පස්සේ මාර්තු කොහොමත් දැන්ට ලැබෙන මේ 2023 අයට අවුරුදු 3ක් දක්වා දීර්ඝ කළ තියෙන නිසා එයාගේ ප්‍රතිලාභ ලැබීම ජූනි දක්වාම තියෙනවා. ඒ නිසා ජූනි මාසෙ වෙනකොට අපිට පුළුවන්කම ලැබෙයි මේ සංශෝධනයන් ඇතුළත් කරලා අලුත් අයට අවස්ථාව ලබා දෙන්න. අස්වැසුම වැඩසටහන තියෙනවා. ඊට පස්සේ අලුතෙන් වැඩසටහන පටන් ගත්ත ප්‍රජාශක්ති කියලා. දැන් ප්‍රජාශක්ති වෙනම යනවා, අස්වැසුම වෙනම යනවද? කොහොමද මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? දැන් ඇත්තටම මේක අපි වඩා හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්. මේ අස්වැසුම වැඩසටහන කියන්නේ සමාජාරක්ෂණ ප්‍රතිලාභී ලේඛනය යටතේ හඳුනගන්න එක වැඩසටහනක් පමණයි. එතකොට මේ වැඩසටහනේදී දුප්පත් අයට දුප්පත්කම නිසා ඇතිවෙන පීඩනයට උපකාරයක් හැටියට තමයි මේ අස්වැසුම වැඩසටහන තියෙන්නේ. හැබැයි තවත් වැඩසටහන් අපිට මේ යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේකෙදී ඔබතුමා අදහස් කර සඳහන් කරපු කාරණේත් එක්ක සමෘද්ධි වැඩසටහන අපි මතක තියාගන්නට ඕන. ඒකෙදී සිද්ධ වෙන්නේ මේ ප්‍රතිලාභීන් සවි බල ගැන්වීම. එතකොට ප්‍රතිලාභීන් සවි බල ගැන්වීම සුබ සාධන මණ්ඩලයේ කාර්යයක් නෙමෙයි. සුබ සාධන මණ්ඩලය හරහා ප්‍රතිලාභ ලබා දුන්නට ඒ ප්‍රතිලාභීන් සමෘද්ධි වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගන්නවා. අපි ඒකට වෙනම සාකච්ඡාවක් වැඩසටහනක් ප්‍රජාශක්ති අමාත්‍යාංශය හරහා සිද්ධ වෙනවා, මේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය හරහා. එතකොට මේ සමෘද්ධි වැඩසටහනෙන් තමයි ඒ අය සවි බල ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට වර්ෂයක කාලයකට තමයි කොහොමත් ප්‍රතිලාභ හිමිකම තියෙන්නේ. එතකොට මේ වර්ෂයේ කාලෙන් පස්සේ අය තමන්ගේ ස්වයං රැකියාවකට හෝ වෙනත් රැකියාවකට යොමු වෙලා තමන් ආදායමක් උපයන තත්ත්වයට පත් වෙන්නට ඕන. එතකොට ප්‍රජාශක්ති වැඩසටහන ඇත්තටම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මේකේ යටිතල පහසුකම් ලබා දීම සහ විශේෂයෙන්ම ග්‍රාමීය නායකයින් මේ සඳහා අපි දැනුවත් කිරීමක් කරන්නට ඕන. ඒ අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන. එතකොට මම හිතනවා මේ දිළිඳුකම පිටු දැකීම කියන කාර්යයේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවට ලොකු උදව්වක් මේ ප්‍රජාශක්ති වැඩසටහන හරහා ලැබෙනවා. තොරතුරු අලුතෙන් එකතු කළා, යාවත්කාලීන කළා මේ කරන වැඩේ මිලියන් 34ක් 37ක් වගේ ප්‍රමාණයක් එක්ක වැඩ කරන එක ලේසි වැඩක් නෙමෙයි. විශාල දත්ත පද්ධතියක්. මේවා පුද්ගලයෙකුට පවුලකට අනුව වෙනස් වෙනවා. සංකීර්ණයි. අවසානයේ මේ අපේ රටේ ඉතාමත්ම සහාය අවශ්‍ය පිරිස් වලට අදාළ වැඩසටහනක් අස්වැසුම. ඒ නිසා මේ වැඩසටහන සාර්ථක කරගන්න අස්වැසුම ලාභීන්ගෙත් සහාය තියෙන්න ඕන. තොරතුරු අලුත් කරන්න උනන්දු වෙන්න ඕන. එහෙම නුනොත් මේ වැඩසටහන් ඉස්සරහට තල්ලු කරන්න
ඒ සඳහා සහාය ජාත්‍යන්තරය සහ රජයෙන් ලබා ගන්න පහසු වෙන්නේ නැහැ. සභාපතිතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණා. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්